ඉන්දියාවේ එක් ප්‍රාන්තයක තිබුණු ඉතා දුෂ්කර පාසලක දිනක් එක් ගුරුතුමියක් තම පිරිසකට උගන්වමින් සිටියා. ඉතින් මේ ඉගැන්වීම් අතරතුරදී ගුරුතුමිය අහනවා හරි අපූර්ව ප්‍රශ්නයක්. පුතේ, ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? ඉතින් මෙන්න මේ අමුතු ප්‍රශ්නයට හැමෝම සාම්ප්‍රදායික උත්තර ලබා දෙනවා. මෙන්න මේ උත්තර අතර පන්තියේ කුණක වාඩිලා හිටපු එක පුංචි කුළු ගැටෙක් හරි අමුතු උත්තරයක් දෙනවා. ඒ තමයි මං ලොකු වෙලා කවදා හරි නළුවෙක් වෙනවා. ඉතින් මෙන්න මේ අමුතු උත්තරෙත් එක්ක මේක අහපු ළමයින් ටීචර් ඒ කොළු ගැටේ දිහා බලලා hina වෙනවා, පුදුමෙන් බලනවා. දුක්පත්කමින් පීඩිත වූ මලානික මුහුණක් සහ අපියල හිසකෙස්සෙක් ඉඳපු මේ නරක පෙනුමත් වෙන පුංචි කුළු ගැටයාගේ මේ අපූර්ව හීනයට මේ හැමෝම hina වෙනවා. එයාලා හිතන්නේ මේ ගුරුතුමිය පවා කියනවා මේ හීනේ කරගන්න බැරි දෙයක් කියලා. රංගපෑම කියන එක ධනවත් පාන්තිකයන්ගේ පවුල් උරුමයක්ව පියාගෙන් පුතාට පැවතෙන සමාජයක රංගනය කියන එක දුප්පත්කමින් පිහිණු පුංචි කුළු ගැටයට න හීනයක්ම තමයි. ඉතින් කවුද මේ කොළු ගැටයා? ඔහුට පුළුවන් වුණාද ඔහුගේ රංගන හීනේ සැබෑ කරගන්න? ඒක දැනගන්න නැදිලා ඉන්න අපිත් එක්ක. 1965 නොවැම්බර් 3 වෙනිදා ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලක මීර්ටා මොහමඩ් ඛාන් සහ ලතීෆ් ෆාතිමා ඛාන් දා පුංචි කුළු ගැටයෙක් උපත ලැබුවා. ඉතින් මේ පුංචි කුළු ගැටයට තවු නම තමයි ශාරුක් ඛාන්. මධ්‍යම පාන්තික පවුලක උපත ලැබුව ඔහු අධ්‍යාපනයට විෂයභාරී කටයුතු වලට එකසේ උපන්හපන්කම් දැක්වුවා. උනන්දේ කොහොම වුණත් ඔහුගේ හිතේ තිබිච්ච එකම හීනය නම් කවදාම නළුවෙක් වෙන එක. ඉතින් දවසින් දවස කාලය ගෙවි යනවත් එක්කම ඔහුගේ අභාග්‍ය සම්පන්න කාලය ඔහු කරා ළඟා වෙනවා. මේ ආරම්භය තමයි වයස අවුරුදු 14 ඔහුගේ පියා මුළු පවුල මේලෝ තනිකර තමා මෙලොවෙන් නික්ම යන්නේ. ඉතින් ඒ සිදුවී වසර කිහිපයක් යමනම් මත්තෙන් ඔහුගේ මව මෙලොව හැරෙනවා. ඉතින් මවත් පියාත් මේ යෑම පසුව මුළු පවුලේ බර කරටකට වෙන්නේ ශාරුක්ගේ ආදරණීය සොයිරියගේ. ඉතින් පවුලේ බර කරට පැටවීමත් සමග ඒ දරාගත නොහැකි වුණු ඔහුගේ සොයිරියත් මානසික අවපීඩනයට ලක්ව රෝගාතුර වෙනවා. ඉතින් ශාරුක්ට සිද්ධ වෙනවා තමන්ගේ සොයිරියගේ දීවරක ගැනීම වෙනුවෙන් සටන් කරන්න. ඒ කොහොම වුණත් ඔහු අධ්‍යාපනයත් අතහැරියේ නෑ. ඉතින් පවුලේ බරත් කරට අරන් අධ්‍යාපනය කරගෙන ගියපු ශාරුක් අන්තිමේ සමත් වෙනවා තමන්ගේ ආර්ථික විද්‍යා උපාධිය කොහොම හරි ඉවර කරන්න. ඉතින් ඒ විදිහට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය ඔහු ඊළඟට පියවර තබන්නේ තමන්ගේ එකම හීනය නළුවෙක් කෙන එක සම්පූර්ණ කරගන්න. ඉතින් මෙන්න මේ හීනය පෙරදැයි කරගෙන පුංචි ශාරුක් දිල්ලියේ ඉඳන් මුම්බායි වලට එනවා. හැබැයි ඒ නිකන් නෙමෙයි. ලොකු හීනයක් අතේ ගුලි කරා. ඉතින් මේ මුම්බායි වලට එද්දි පුංචි ශාරුක් ගතේ තිබ්බේ රුපියල් 20ක් විතරයි. රුපියල් 20ක් අතේ ගුලි කරගෙන ජීවිතේ බිඳුවේ ඉඳන් පටන් ගන්නා මේ පුංචි තරුණයාට මුම්බායි කියන හැටි ලොකු නගරයක්. ඉතින් මුම්බායි වලට ආපු තරුණයා දිවිරැක ගන්න විවිධ රැකියා කරන අතරතුරම තමන්ගේ හීනේ වෙනුවෙන් විවිධ අවස්ථා හෙව්වා. අවස්ථා කොච්චර හෙව්වත් මේ පුංචි තරුණයාට අවස්ථා දෙන්න කවුරුත් කැමති වුණේ නැහැ. බොහෝ තැන්වලින් මේ ඔහු රිජෙක්ට් එක ප්‍රතික්ෂේප කිරීම. ඉතින් මේ ප්‍රතික්ෂේප කිරීම මෙන්න ඔහු තව තවත් අවස්ථා හෙව්වා. මෙන්න මේක ප්‍රතිඵලයක් විදිහට ඔහුට පස්සේ පොඩි අවස්ථා හම්බුණා. හැබැයි මේකක්වත් අද ඉන්න ශාරුක් වගේ කෝටි ගාණක් වැටුපකට කරපු ප්‍රධාන චරිත නෙමෙයි. කවුරුත් කරන්න බෑ කියලා අතහැරලා දාපු සුළු චරිත. සුළු වැටුපකට හම්බුච්ච සුළු චරිත. ඉතින් මේ කොච්චර සුළු චරිතයක් වුණත් ඔහු ආසාවෙන් බාරගත්තා. ආසාවෙන් බාර අරගෙන ඒ චරිතයට පුළුවන් උපරිම සාධාරණයක් ඉෂ්ට කළා. මෙන්න මේ හින්දාම ඔහුට පොඩි චරිතවල ඉඳන් ටික හොඳ චරිත වෙන්න ගත්තා. පස්සේ කාලෙක ශාරුක්ම කියන විදිහට මම මේ ශේෂ්ඨයට එනකොට මට නැතිම කිසිම දෙයක් තිබුණේ නැහැ. මට තිබුණේ එකින් එක දේවල් දිනා ගන්න විතරයි. මම මහන්සිුනේ ඒ වෙනුවෙන්. ඉතින් මේ කැපවීම හින්දාම ඔහුට දිල්දාරියා 1989 රූපවාහිනී වැඩසටහනක් වුණ ෆෞජි සර්කස් 1992 තිරගත වූ වැඩසටහනක් වෙච්ච ඉඩියට් වගේ වැඩසටහන් වල පුංචි චරිත හම්බෙනවා. ඉතින් චරිතය කොතරම් කුඩා වුණත් ඔහු තමන්ගේ උපරිමයේ ඒ චරිතය වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඉතින් ඔහුගේ මේ කැපවීමත් දක්ෂතාවයත් හින්දාම පළවෙනි පාරට ඔහුට සිනමා පටයක රඟපාන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මුළු ලෝකෙම ශාරුක් ඛාන්ගේ නළුවව දැනගන්නේ මෙන්න මේ සිනමා සිත්තම හරහා. ඒ තමයි 1992 දී තිරගත වූ දීවානා. ඉතින් මෙන්න මේ සිනමා පටේ රඟපෑම වෙනුවෙන් ශාරුක්ට එම වසරේ පැවතුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී දක්ෂතම නැගියේ නළුවාගෙන සම්මානය හම්බ වෙනවා. ඉතින් මේක තමයි ශාරුක් ඛාන් කියන සිනමා ශිල්පියාගේ ආගමනය. ශාරුක් ඛාන්ගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක. කින් ඛාන්ගේ ආරම්භය. ඉතින් මේ විදිහට ඔහු එකින් එක සිනමා සිත්තම් වලට තමන්ගේ දායකත්වය දක්වනවා. ඉතින් මෙන්න මේ දායකත්වයන් වෙනුවෙන් ඔහු කිව්වා වගේම එකින් එක දේවල් දිනා ගන්නවා. ඔහු 2005 දී පද්මශ්‍රී සම්මානය හිමි කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි අවස්ථා 30කදී ෆිල්ම්ෆෙයාර් උළෙල වෙනුවෙන් නොමිනේට් වෙනවා.
ඉතින් ඒ විතරක් නෙමෙයි ඒ අවස්ථා 30දී අවස්ථා 14කදී ඒ සම්මානය තමන්ගේ කරගන්නත් ඔහු සමත් වෙනවා. ඉතින් මේක තමයි කිංගාන්ගේ ශ්‍රේෂ්ඨත්වය. My name is Khan, Chennai Express, Kal Ho Na Ho, Kuch Kuch Hota Hai, Dilwale, Pathaan, Dilwale Duniya Le Jaayenge වගේ සිනමා සිත්තම් රාශියකට ඔහු තමන්ගේ රංගනය දායක කරනවා. ඉතින් ඔහුගේ මේ රංගනයෙන් දායක වෙච්ච සිනමා සිත්තම් නම් කියලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මධ්‍යම පාන්තික පවුලක ඉපදිලා ඍදුගමේ අන්තරම් වැටලා තමන්ගේ හිමියලින් කත වෙලා එවැනි මහන්සියලා ප්‍රතික්ෂේප කිරීම 1000ක් මැද අවස්ථා සොයන් ගිහිල්ලා ජීවිතේ දිනපු ලෝකයේ දිනපු මේ අසහාය තරුණයා ගැන ඔබ මොකද හිතන්නේ? ඉතින් ඒක ගැන දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. ඉතින් තවත් සිනමාතරුවක අලුත් විස්තරات එක්ක අපි ඔබව තවත් වීඩියෝකින් හමු වෙන්නම්. එතකන් අපිත් එක්ක වනදී සිටින්න. අන්තකටව අපි සබ්ස්ක්‍රයිබ් කරන්න.